ඩිජිටල් කරණය වෙච්ච ලෝකෙක අපිත් ඩිජිටල් වෙන්න ඕනේ. ඒ නිසාම සාහිත්‍යයත් ඩිජිටල් වෙන්න ඕනේ කියන තීරණයත් එක්ක කතුවරයා හිතනවා මේ සාහිත්‍යකරණයත් ඩිජිටල් කරන්න. අන්න ඒ ගමනේදී කතුවරයා ක්‍රිප්ට් එක ලොකුම සන්ධිස්ථානයක් වෙනවා. ඉතින් අද අපිත් එක්ක ඔබ ආදරය කරන ලේඛකාවක් ඉන්නවා පිනිපා අයිබෝන්. ඉතින් පිනිපා මේ දැන් කතුවරයා සහ ක්‍රිප්ට් කියලා ඩිජිටල් මාධ්‍යයන් දෙකක් තියෙනවා. කතා ලියන්න සහ කියවන්න. අපි ඔබේ අදහස දැනගන්න කැමති අලුතෙන් හඳුන්වා දීපු ක්‍රිප්ට් එක ගැන. ඉස්සෙල්ලාම කතුවරයා එකට ලිව්වා. ඊට පස්සේ දැන් මේ ක්‍රිප්ට් එක හඳුන්වලා දුන්නාට පස්සේ මම හිතන්නේ ක්‍රිප්ට් එක හොඳයි. හැබැයි ඒක අර මම හිතනවා අර මූල්‍යමය දෙයක් උපය ගන්න කියන ඕන කෙනෙක්ට ලියන කෙනෙක්ට නම් ක්‍රිප්ට් එක ඇත්තටම හොඳයි. සහ අර කතුවරයකින් අපි කොටස් විදිහටනේ දාන්නේ. දවසට දාන කොටස සාමාන්‍යයෙන් එහෙම කාලයක් වෙන් කරගෙන කියවන කද්දී හරි අඩුයි. ඉවසීමක් තියාගෙන කතාවක් කියන අය. ඉතින් එයාලට ක්‍රිප්ට් එක මේ ක්‍රිප්ට් එකෙන් පුළුවන් සම්පූර්ණයෙන්ම කතාව දවසෙන් කියවලා දාන්න. මම හිතනවා ඒක හොඳයි ක්‍රිප්ට් එක. එතකොට මේ පාර තරගය ගැන කතා කළොත් ඔබ වෙනස් දෙයක් කළා. මේ විශේෂයෙන්ම කවුරුවත් ඔබේ පාඨකයොත් හිතපො නැති විදිහ එකක්. දැන් සාමාන්‍යයෙන් රොමැන්ස් පැත්තෙන් ලියපු ලේඛකාවක් ටිකක් මිශ්‍රී ගතියට බර වෙලා අභිරහස් සහ රොමාන්ටික මේ දෙකම අතර මැද්දෙන් යන කතාවක් ලිව්වේ. මෙහෙම නොනිමි කියන නවකතාවට මොකක් හරි හේතුවක් තිබ්බද ලියන්න නැත්නම් මොකක්ද පාදක වුණේ ඔබ ඒක ලියන්න හේතු වුණේ? මේක ඇත්තටම සත්‍ය සිදුවීමක්. මට මේක මේ මගේ අපච්චිගේ යාළුවෙක්ට වෙච්ච දෙයක් නිසා තමයි මට මේක දැනගන්න හම්බුනේ. මං හිතන්නේ අවුරුදු 50ක විතර අතීතේ කතාවක් තමයි මම දැන් තියෙන නම් මේක ගැලපුවේ. එයාට වෙච්ච අසාධාරණයක් සහ එයාට වෙච්ච සිදුවීමක් තමයි මේක ලියන්න හේතු වුණේ. සහ මම ඒකට පෞද්ගලිකව මම කැමති වුණා ඒ විස්තර යනකොට පස්සේ කතාවක් විදිහට මේක ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතුණා. මම කැමති වුණා ඒක ලියන්න. ඒක තමයි මම හිතන්නේ බලපෑවේ මට මේක ලියන්න ඕනේ කියලා වෙනස් විදිහකට යන්න. නැත්නම් සාමාන්‍යයෙන් අභිරහස් විදිහට ලියන එක මගේ ශානරය නෙමෙයි. එම හිතලා එහෙම මම චුට්ටක් කැමතිත් නැහැ ලියන්න. හැබැයි මට ලියන්න කරුණු තිබුණා. වෙන දේ දන්න නිසා මට ගලප ගන්න ලේසි වුණා. හොඳයි. දැන් එතකොට දැන් රොමාන්ටික ශානරයෙන් අභිරහස් ශානරයකට යද්දී ඔබේ පාඨකයන්ගෙන් කොහොමද හම්බෙච්ච ප්‍රතිචාර සහ අදහස්? සමහර අය කැමති වුණේ නැහැ. සමහර හැමදාම මගෙන් බලාපොරොත්තු වෙන අර විනෝද ජනක රොමැන්ස් ලියන ලේඛකාවක්. ඒක හැමෝම බැලුවේ මගේ මං කියවන දෙයකින් එයාලා hina වෙන තමයි බැලුවේ. සාමාන්‍යයෙන් හැබැයි මේ සැරෙත් එහෙම නැතුව නෙමෙයි. ඔබ සාමාන්‍යයෙන් කොමඩි රොමැන්ස් පැත්තෙන් තමයි ලියන්නේ. නමුත් මේ බර මිශ්‍රි රොමැන්ස් එකකට ගිහින් තියෙනවා. එකෙන් හැබැයි මම හිතනවා හැබැයි මම මේ සාමාන්‍යයෙන් ලියන විදිහට වඩා මේ ශානරේ සමහර කට්ටිය කැමති. සමහර අය කැමති නෑ. බහුතරයක් හැබැයි හොඳ ප්‍රචාර හම්බුණා. හැබැයි අවසානයේම කිව්වේ හිතුවේ නැති දෙයක් තමයි උනේ. අපි හිතුවේ මෙහෙම දෙයක් උනේ වෙන දෙයක් කියලා. හැබැයි මම හිතන්නේ මම ඒකට කැමති. සාමාන්‍යයෙන් වෙන්න තියෙන දේ අවසාන වෙනතුරුත් දන්නේ නැහැ කියන එක මට නොසිතුව අවසානයකට යන්නේ. හොඳයි. දැන් මේ මම හිතන්නේ ඔබත් කතුවරයා සමග එකතු වෙලා අවුරුදු 5කට ආසන්න කාලයක් වෙනවා. එදා මෙදාතුරු ගමනේ අපි පොඩ්ඩක් මතක් කරමු අපව කතුවරයා එකට ප්‍රවිෂ්ඨ වෙච්ච විදිහ සහ මේ දක්වා ඔබේ මේ නොනිමි කතාව වෙනකන් ඔබ ආපු ගමනත් එක්ක අපි පොඩ්ඩක් අතීතයේ මතක් කරමු. කතුවරයා මම ඇත්තටම මේ දවස්වල නවල් කියවන්න කැමතියි. කතුවරයා මම එතකොට තිබුණෙත් නෑ මම දන්නෙත් නෑ. ඔහොම ඉන්න වෙලාවක මම කතුවරයාගේ පොඩි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ. එහෙමත් නෙමෙයි සාමාන්‍යයෙන් මම පොඩි ක්ලිප් එකක් දැක්කා වීඩියෝ ක්ලිප් එකක්. ඊට පස්සේ මම ඒක ඇත්තටම මේ ඉන්ස්ටෝල් කළා. බලන්න ඕනේ මොකද්ද කියලා බලන්න. පස්සේ තමයි දැක්කේ කියන්නේ සෑහෙන ප්‍රමාණයක නවල්ස් තියෙනවා. එතකොට නිල්මිනි වෙන්න ඕන. එයා ගොඩක් මම එයාගේ පොත්වලට කියවන ආසින්ද එයා කියවන ගත්තා. මම හිතුණා මේ ලියන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මේ ඉස්ලාම කතාවක් දැම්මා. ඒකේ ප්‍රතිචාර බැලුවා. කට්ටිය කියවනවා කියලා තේරිච්ච නිසා දිගටම මම ලියන්න ගත්තා. මම හිතන්නේ දැන් මේ වෙනකොට පොත් 14ක් විතර මම ලිව්වා. ඒ ලියපු මේ නොනිමි එනකම්ම.
එලිය ඒවයි හැබැයි ප්‍රචාර හොඳට තිබ්බ නිසා බය නැතුව දැන් නිකරම ලියන්න ගන්නවා මම දන්නවා ෆෑන් බේස් එකක් මට ඉන්නවා කියලා ඔව් ඒකයි ඔව් අපි මං හිතන්නේ ඔබ ගිය වරට කලින් වර 2022 තරඟෙදී වෙනස් විදිහකට මේ මං හිතන්නේ ඒක අර සංක්‍රාන්ති ලිංගික කෙනෙක්ගේ කතාවක් ලිව්වා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඒ කාලේ 2022 වෙනකොට ඇත්තටම මේ ඒක සමාජයේ ගොඩක් ලොකුට කතා වෙලා තිබ්බ දෙයක්. සහ එයාලට සමාජයෙන් තිබුණේ වෙනස්ම විදිහේ ප්‍රතිචාරයක්. මේ සමහර අය පිළිකුල් කරනවා, සමහර අය ඒක තේරුම් අරන් ඉන්නවා. මම හිතට ලංකාව වගේ සංස්කෘතික රටකට ඒ වගේ දෙයක් කට්ටිය තරුණ කට්ටිය හිතුවා දැන් අවුරුදු 45ක 50ක ඉන්න කෙනෙක් තාමත් ඒක මේ පිළිගන්න කැමති නෑ. මට හිතුණා ඉතින් එයාලත් මිනිස්සුනේ. එයාලා වෙනුවෙන් මොන හරි දෙයක් කියන්නේ පොඩ්ඩක් හරි මොකක් හරි ලියන්න ඕනකම තිබුණා. ඒ නිසා තමයි ඒක ලියන්න හිතුනේ. සහ ඒකට යාපනය රෝහලේ වෛද්‍යවරයෙක් උදව් කරා. එයාගේ විස්තර ඇතුව තමයි මම මේ ලිව්වේ. සහ ඊට අමතරව මේ ට්‍රාන්ස්ජෙන්ඩර් එක ඉන්න එක්කෙනෙක්ගේ එයාව කන්ටැක්ට් කරගෙන එයාගේ අර සැත්කම් වලට එයා භාජනය වෙච්ච විදිහ ඒවා මේ එයාගෙන් විස්තර අහගෙන තමයි ඒක ලිව්වේ. හොඳයි මම හිතන්නේ මේ ලොකු ගමනක් ඇවිල්ලා සෑහෙන පොත් සංඛ්‍යාවක් ලියලා තියෙනවා. මම හිතන්නේ අපි ආයි දවසක හම්බෙලා ඔබේ කටයුතු ගැන කතා කරමු. එතකන් ඔබට සමු දෙනවා. පිනිපත් එක්ක යලිත් දවසක හමු වෙමු. එතකන් ඔබ සියලු දෙනාට සුබ දවසක්.